සීෆුඩ් කන්න තියෙන්නේ. තියෙන ඉස්සෝල තියෙනවා, සමෝසා තියෙනවා, අවුල් වල තියෙනවා, පොඩි වල තියෙනවා, අලකෝර තියෙනවා, සොසේජ්. පොටේටෝ එක කීයද? පොටේටෝ එකද? ඔව්. ඒක 200ක් තමයි. 200ක් යනනේ. පොටේටෝ වලින් එක කොයි ඉස්සෝ වඩේ? ඉස්සෝයි. දෙන්න අපඩයි. අයියෝ නයිට් එකටත් වැඩද? ඔව් නයිට් එකට. නයිට් එකට ඉන්නවා. 12 වෙනවා. ඉස්සෝල දාන්නද? ඔව් කීයක් විතර වෙනවද? 208ක් වෙනවා අයියේ. 208ක්. 208ක් දාන්නද? ආ. එන ගියා කලින් නරංගා. ඉතින් තමයි දාලා තියෙන්නේ. දැනයි සමෝසා. එතකොට කීයද වැඩි කියලා අයියේ? එතකොට 400 ගන්න. 400 ගණන්. තව සමෝසා නැතුව සොසේජස් එක කොහොමද දෙන්නේ? 200ක් තමයි. 200ක් වෙනවා සොසේජස් එක. සොස් දාන්නද? සොස් ටික දාන්න. දැනයි ආයේ පොටේටෝ චිප්ස් තියනවා නේද? මේකේ දෙන් දාපු චිප්ස් එක තියෙනවා. ඒකනේ දෙන්නේ. 200 ගන්නද? හරි 200. 100 ගන්න මන් කමන්නේ. 100ද? ඔව් අපි දැන් කන්නත් එපා. සොස් දාන්නද? සොස් දාන්න. මිරිස් තියනවා? ඒක දාන්න. සොස් වලට හොඳයි නේ. මිරිස් දාලා ගන්න පුළුවන්, සොස් දාලා ගන්න පුළුවන් ඔක්කොම තියෙනවා නේද? මෙතනයි. ඒතර කීයද ඒක ටික? ආන්න තමයි තියෙන්නේ කට්ටියන්ට ගිහිල්ලා සුපිරි. දැන් කන්න යන්නේ සීෆුඩ් කන්න. ගිහිල්ලා සීෆුඩ් එක කාලා ඉట్లా දාන පොඩි පොල් ගන්නවත් තිබ්බන මරුනේ. ඈ? ඔව්. පොඩි පොල් පාරක් ගා. අතර අපල තිබ්බේ. පොඩි පොල් පොඩ්ඩක් ගහලා මේ මෙතන ඉස්සරහට එන්න. යන ගමන් අපි එන්න ගියේ කොහෙද? අර කලින් වීඩියෝ එක අපි කොහෙද? අංගොඩ කන්ද එන්න ගියේ. අංගොඩ කන්ද එන්න එක පස්සේ බැරි වුණා. එහෙ යන්න දෙන්නේ නැල්ලු. ඒක කියන්න ඕනේ. ඊට පස්සේ තමයි මීගමු වෙන ගියේ කියමු කියලා මේ ආවේ. ඒකත් එන දුස්තර ගම. මා ඇත්තටම ආවේ වෙන්න මේ දිග පොටේටෝ චිප්ස් එක කන්න. මොනවද ගේස් එක දෙන්නේ? රසයි. ඇත්තම රසයි. දුන්නද? කනවා ටික. ඔව් මදර කනවා. මොනවා අපි හවස කාවනම් මරුවේ. මම ආව ඇත්තටම මේක කන්න. වෙන මොකක් කන්නේ මේ කන්නයි. මම හිතලා ආහයි මේක දකින්නකොට නිකන් කන්න හිතෙනවා ඈ. ගන්න රැවුල කපන්නේ නැහැ. ෆුඩ් රිව් කරනවා. දිග එකක් ගත්තා. හරිද? එළියට අදින්න බය දෙනවා. ඒ තරම් දිගයි හරිද? සොසේජස් එකක් ගත්තා. ඔය මේකට කැමති නෑ. මොන ලබා මම කරනවා. හේ? ආවන්න නවරහ. ඔය ටික ලොක්කා. මොකද කියන්නේ? ඔය අන්න. අරකට වල ලකුණු දෙන්න පුළුවන් මේකට. අරකට 10න් කීයක් වැදෙන ලකුණු? කට 10න් ඒකට දෙන්න බෑ මට. 5ක්වත්. මම 5. මා මේක ආපුවම පස්සේ මං ඉතල ලකුණු දෙන්නේ නැහැ. ඒක අය දන්නවා. ඒකේ ලුණු නෑ. ඇත්තම කතාව. ලුණු නෑ. මේක නම් සාමාන්‍යයෙන් 8ක් විතර දුන්නේ නැහැ 10. 8ක් විතර දුන්නේ නැහැ. අරගේ ඇත්තටම මචං මිරිස් අනම්මන මොකවත් මදි. සෝස් පොඩ්ඩක් කැටලා මේක එනවා කනවා. කනවා. ඔව් කන්න දෙනවා. මේක දැන්ට මේක ලකුණු කීයක් දෙනවද? මේකට දෙමු දැනට ඔබට මචං 7ක් තමයි. 7ක් දෙන්න 7ක් තමයි. 7ක් 8ක්. මුලින්ම 7ක් දීලා තියෙනවා. වැඩියෙන් ලකුණක් දෙන්න පුළුවන් වුණොත් ඔව් දෙමු. ආලේ වලට කාලා රහ මේක වෙන්න පුළුවන්. ඒක කනවා. මම බොම්බ මිටේ දැක්කම බොම්බ මිටේ මම කන්න තියෙනවා. කන්න. කන්න දෙන්න. ඒ වැදි.
ඊළඟට තියෙන්නේ ඉස්ස වඩේ. නවත්ත. කියන්තරම් වරදක් නෑ මට. ඒ වුණාට මේකෙත් ඔයාලා කියන ප්‍රශ්නේ ඇවිල්ලාද දන්නේ නැහැ. බලන්න. මොකද ඒ? සාමාන්‍ය කවුලක් නැහැ. ඒක සුසියස් එකට වැඩි ලකුණු දෙන්න පුළුවන් නේ. ඔව්. මේක නිතරම දෙන්න බෑ. අර ඉස්ස වඩේ එක්ක රහ එනවා මේකේ. ඔව්. ඒක එනවා. හොඳට මිරිස් එහෙමත් තියෙනවා ඒක. සාමාන්‍ය. අල එක නම් අවුල් ඈ. ඇත්තටම අවුල්. අර කවුල්. ඒක ලුණු නෑ, මිරිස් නෑ, රෝස් විතරයි දාලා තිබෙන්නේ. නිකම්ම බෙදලා අරන් වෙලා හා කෑවා වගේ නේ.